මේ විදිහේ පොයින්ට්ස් වලට කඩලා පාඩම් අනුව බලන්න යන්නේ MCQ වලට. එතකොට අපි ගත්තොත් MCQ පේපර් එකේ MCQ 10ක් 11ක් විතර වෙනවා සමතුලිතතාවය. ඒ සමතුලිතතාවය මොකට බලන්න යන්න ඕනේ? අපි අතුරු ගණන් වර්ග. එතකොට සමතුලිතතාවයේ KP KC වලින් සාමාන්‍යයෙන් MCQ දෙකක් තුනක් එනවා. ඒකෙන් දෙකක් තුනක් වෙනවා MCQ. KP KC වල ගණන් වලින් එනවා. ගැටලු. ගානක් හදන්න එනවා. මම වෙලාවෙම වගේ ගානක් එනවතර සමතුලිතතා නියතයක් දීලා කියන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවට අදාළ අර්ථ දීලා එක සමතුලිත සාන්ද්‍රණම යන සමතුලිතතා නියතයක් හොයන්න. ඔය වර්ග කරලා මොන ඔය ගැටලු ටිකක් බලන්න. මේ වගේ ගැටලුවක් නෑ. ඊළඟට මේ ගැටලු ඉතින් නැත්තම් මොකක් හරි අපි අදහස් කතා කරේ සමීකරණ ව්‍යුත්පන්න කිව්වා. මොකක් හරි සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න එනවා. කියන්නේ ඒකේ සමතුලිතතා නියත අතර සමතුලිත ප්‍රතික්‍රියා දෙකකට අදාළ සමීකරණ මගින් මොකක් හරි ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා. පැහැදිලිද? K1 K2 අතර සම්බන්ධතාවය K1. ගොඩක් වෙලාවට සමතුලිතතා ලබ්ධියෙන් කරනවා. සමතුලිතතා ලබ්ධිය කොටසෙන් QCQ මතකද මේ සමතුලිතතා ලබ්ධිය මගින් තමයි පද්ධතිය ගතික සමතුලිත නැත්නම් ඒ වගේම ගතික සමතුලිත වෙන්න නම් වෙන්න ඕන වෙනස්කම් මොනවද කියලා අපිට මේකෙන් තීරණය කරන්න. පැහැදිලිද? මේ සමතුලිතතා ලබ්ධිය නැත්තම් මොනවද? ආයේ අපි කරා චාලකයේ රසායනික සමතුලිතතාවය එකට සම්බන්ධ කරලා තීග්‍රතාවයයි සාන්ද්‍රණයයි කාලයත් එක්ක විචලන ප්‍රස්තාව. අනේ ප්‍රස්තාව ටික හොඳට බලන්න අපි ගිය පාර මේක දුන්නා මේ කර්ම ගිය පාර ඒලගේ 30 වෙනි බහුවරණේ ආවේ මේ ප්‍රස්තාවවල. මේ පාර අපි ගොඩාක් සම්මානිකාවක් තියෙන මේ තීග්‍රතාව ඒ වගේම සාන්ද්‍රණ කාලය සමග විචලන ප්‍රස්තාව. උත්ප්‍රේරකය දැම්මහම කොහොමද තීග්‍රතාවය වෙනස් වෙන්නේ? ඒ උත්ප්‍රේරකයේ ආරම්භයේ ඉඳන් තිබ්බොත් කොහොමද වෙන්නේ? ගතික සමතුලිතයෙන් පස්සේ උත්ප්‍රේරකය දැම්මොත් කොහොමද වෙන්නේ? පැහැදිලිද? අනේ මේ පැති තුන තමයි බලා ගන්න ඕනේ. ඊළඟට අම්ල ප්‍රශ්නවල සමතුලිතතාවයෙන් හැමදාම වගේ MCQ එකක් එනවා හෙන්ඩර්සන් සමීකරණ. හෙන්ඩර්සන් සමීකරණය වාවිත ගන්නේ මොකද? තාරක්ෂකවල ගණන් හදන්න. පැහැදිලිද? ඔයාලට දෙන්න පුළුවන් මේ විදිහට ගාන තාරක්ෂක කියලා දෙන්නේ නැහැ. ඔයාලට දෙන්නේ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? ඒතරේ ප්‍රතික්‍රියාවේදී ඔයාලට තේරෙන්න ඕනේ අවසාන මිශ්‍රණය බලලා පද්ධතිය මොනවා කියන්නේ. දැන් උදාහරණයක් 0.1 mol දියවෙන තුනේ PH3 COOH ද්‍රාවණ 50කට 0.1 mol දියවෙන තුනේ NaOH 25ක් දාලා ද්‍රාවණයක් හදා ගන්නවා. එතකොට ප්‍රතික්‍රියාව බලන්න. ප්‍රතික්‍රියාව වෙන්නේ PH3 COOH NaOH එක්ක PH3 COO minus Na plus ජලය බවට. එතන ආරම්භක මවුල එයාගේ 0.50යි එයාගේ 0.25යි අඩුවෙන් තියෙන එක්කෙනා තමයි එහෙනම් සීමාකාරී NaOH ඉවර වෙනකම් ප්‍රතික්‍රියාව වෙනවා. මේවා අපි රචනා විතර කතා කරලා එතන අවසාන වුණේ PH3 COOH 0.25යි එයාගේ 0.25. ඒත් අවසාන ද්‍රාවණය තුල ඉන්නේ දුබල අම්ලය පහක. දුබල අම්ලයේ ප්‍රබල ගස්නේ ලවණ. නේද? ඒ විදිහට දුබල අම්ලයක් එක්ක දුබල අම්ලයේ ප්‍රබල ගස්නේ ලවණේ හරි දුබල බස්නයක් එක්ක දුබල බස්නේ ප්‍රබල අම්ලයක ලවණේ හරි ඉන්නවනම් සාරක්ෂක. පැහැදිලිද? එතකොට මේ අම්ල වලින් ඇති වෙන සාරක්ෂක පද්ධතියකට මොකක්ද වෙන සමීකරණ හෙන්ඩර්සන් pH සමානයි pKa ධන ලඝු 10 පාදයට
ලවණයේ සාන්ද්‍රණය වෙදීම දුබල අම්ලයේ සාන්ද්‍රණය. පැහැදිලි? එතකොට මේකේ මේ කරන්නේ එහෙනම් pH සමානයි pK AI කියන මේ ගණන මවුල ගණන සමානයි. તો pH සමානයි pK. එතකොට ඉන්නලු 10 පාදයට Ka වගේ දාලා ඉන්න අනිය තමයි pH එක. පැහැදිලිද? මේ විදිහට හෙන්ඩර්සන් සමීකරණය දාලා එන්න පුළුවන්. හෙන්ඩර්සන් එන්නේ නැත්තම් ගොඩාක් වෙලාවට එන්නේ හෙන්ඩර්සන් වලින්. මම මේ හැම වර්ගයකම වාට මතක් කරන්නේ හදපු සෙට් එක පල්ලා යන්න අන්නේ නිවාරණය කරලා යන්න. මේක එන්නේ නැත්තම් ලවණ ජල විච්ඡේදන වලින් දෙන්න පුළුවන්. මේකෙන් නැත්තම් ලවණ ජල විච්ඡේදන දාන්න. ලවණ ජල විච්ඡේදන ගණන් කියන්නේ සමගතා ලක්ෂ්‍ය pH එකේ වේපු ගණන් වර්ග මතකයි. අවසාන ද්‍රාවණය තුල ලවණය විතරක් ඉන්නවා. මතකද? ඇමෝනියම් ක්ලෝරයිඩ් 0.1 mol ලියමින් ද්‍රාවණයක් ගන්න. ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉන්න ඇමෝනියම් ක්ලෝරයිඩ් විතරයි එතකොට. පැහැදිලිද? ගාන විතර ඇමෝනියම් ක්ලෝරයිඩ් විතර නම් එයා මුලින්ම පූර්ව විරත්නේ වෙනවා. NH4+ Cl- විදිහට. එයාගේ 0.1 mol හරි? 0.1 පැකිල්ලක්. ඊට පස්සේ මෙතන දුබලයට කියනවා ගණනත් එක්ක පමණයි. දුබලයේ ගෙල්ල විචාරණය PlSCl ප්‍රබලාංගය NH4+ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භාෂ්ම. මෙයා ජලයක් එකට එයා ජලයට එක්ස්ට්‍රාක්ට් කරනවා. එතකොට HCl+ ඇමෝනියම් તો මෙයාට තියෙන්නේ එයාගේ ඇමෝනියාගේ K B යගේයි NH4+ K A යගේයි දුබල භස්මයක KB එයාගේ සංයුක්තක අම්ලයේ Ka අතර ගුණිතය නියත. එහෙනම් අපිට මෙතන Ka හොයා ගන්න පුළුවන් KW KB ගේ මෙතන. මේ නියතය හොයන්න ප්‍රශ්නයක් එනවා. හරිද? නැත්නම් මේකෙන් ගානක් වෙන්න පුළුවන්. ඒ වගේ සුළු කරන ගාන ගොඩක් කලාවට pH වලින් පැහැදිලිද? ඊළඟට දර්ශක සම්බන්ධ. හරි. දර්ශක වර්ණය පර්යාය සම්බන්ධව කාබනේට අනුමාපන, බයිකාබනේට අනුමාපන මේ දර්ශක තියෙන්න වෙන්න පුළුවන්. දර්ශක සම්බන්ධ ගානක් එනවා. හරිද? දර්ශක. මේකෙන් දෙකක් තුනක් වගේ මේකෙන් දෙකක් තුනක් වගේ තමයි යන්නේ. ඊළඟට මෙතන pH අගයන් හොයන pH විචලන සම්බන්ධ ගාන. pH අගය වැඩි වෙනවා පිළිවෙල පකපන්න. නැත්නම් මේ වැන් ප්‍රකාශ අර අපි MCQ පොයින්ට්ස් විතර දුන්නේ 10 ගුණයකින් තලු කරනකොට දුබලන්නේ pH එකේ එකකින් වැඩි වෙනවා. පැහැදිලිද? තේරෙනවද? එතකොට මේ ලයින් එක මෙතන වාක්‍යාවත් මේක ගොඩක් කලාවට ABCD වෙන්න පුළුවන් බලන්න වෙනවා. දැන් අර ABCD වලත් මේ එකක් විතර දාන බලයක් තියෙනවා. ඊළඟට KSP වලින් ද්‍රාවිතා ගුණිතය සම්බන්ධව MCQ එකක් දෙකක් වගේ තමයි යන්නේ. පැහැදිලිද? මේක අපි අද කතා කරා pH අගයන් දුන්නහම කොහොමද හදන්නේ? සංතෘප්ත ද්‍රාවණ වලට ඒ වගේ පිස්සන වලට ඒ වගේම පොදු ආයන තියෙනකොට පොදු ආයන අන්තරණය තියෙනවා. නැත්තම් කෙලින්ම ලාභ්‍යතාවය හොයන්නේ. දැන් අන්තිමට කතා කරමු KSP කියන අතර සැලකිය යුතු පරතරයක් නැති ඒවා. ගොඩක් වෙලාවට ඒ වගේ එකක් වෙන්න පුළුවන්. KSP කියන්නේ එකට ආසන්න.
කතා කරේ ඉවත් වෙන මතක් කරගන්න. ආපන්න වෙනකොට අපි කයි ඉවත්. ඊළඟට කලාප වලින් මේකෙන් දෙකක් වගේ තමයි එන්නේ දෙකක් තුනක් වෙනස් වෙන දෙකක් වගේ එන්න බලන්න. මේකේ අනිවාර්යෙන්ම ජලයේ කලාප සටහනයි. කාබන් ඩයොක්සයිඩ් කලාප ගැන අපි සංසන්දනයක් කරමු. ඉහළ පීඩනවලදී ජලයේ ද්‍රවාංකය අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ජල තත්ත්වයෙන් ගන්න පුළුවන් විදි ගන්න පුළුවන් උෂ්ණත්ව පීඩන. අවදි උෂ්ණත්ව සම්බන්ධ අවදි පීඩන සම්බන්ධ. අවදි උෂ්ණත්වය යනවා. අවදි උෂ්ණත්වය රඳාපවතින්නේ අන්තරාංග ආකර්ෂණ බල ප්‍රබලතාවයම. අනේ ඒ වගේ කරුණු වලින් කලාපන වල ගත්ත පොයින්ට්ස් ටික අපිට බලාගන්න කලාපන වලින් කාබන් ඩයොක්සයිඩ් ජලයෙන් ඉන්න පුළුවන් බවන්නේ. ඊළඟට රවුල් නියමයේ ගණන. අපි වෙනම සෙමිනාර් එකක් ගත්තා ඔබට රවුල් නියම ගැන. රවුල් නියමයත් එක්ක රෝල්ටන් ආයතන කියන නියම සම්බන්ධ කරලා ගැටලු. ආයේ කතා කරමු කලාප ප්‍රස්තාරක. ධනාප ගමන ඍණාප ගමන භාවික ආසවන. ඒ ප්‍රස්තාර කියන්නේ ධනාප ගමන ඍණාප ගමන භාවික ආසවණය. විශේෂයෙන්ම භාවික ආසවණය සම්බන්ධ ප්‍රස්තාර වලින් ගන්න කරුණු මතක ඇති. ඒක වගේ දීලා ගොඩාක් වෙලාවට මේකෙන් ABCD ප්‍රශ්න කලාප වලින් අහන්න පුතාට ABCD. ඊළඟට KD වලින් KD වලින් එකක් වගේ තමයි එන්නේ. ඔය විදිහට තුන මෙතනින් තුනක් ඒවා වෙනස් වෙනවා. තුනගෙන් 6යි 8යි 10යි 10ක් 11ක් වගේ තමයි එන්නේ. පැහැදිලිද? MCQ 10ක්. මේක නෑ ලකුණු 10ක් 11ක්. KD වල ද්‍රාවක නිස්සාරණය මතක ඇති කතා කරා. අනේ ඒ පැත්ත හොඳට බලා ගන්න ද්‍රාවක නිස්සාරණය KD වල නැත්නම් නෝමල් විදියට දෙපාරකට ක්ලෝරෝෆෝම් දාලා නිස්සාරණය කරාම කොච්චරක් සම්පූර්ණ නිස්සාරණය කරගන්න පුළුවන්ද? ඒ වගේ මම බලනවා. නැත්නම් ආයෝඩික අනුවාපන වලට මේක කතා කරා, දුබලම් වලට කතා කරා. ඒ කතා කරපු වර්ග වලින් ඕන එකක් වෙන්න පුළුවන්. මේ ද්‍රාවක නිස්සාරණය ගොඩක් කරන්නේ. එතකොට මේ විදිහට ලකුණු 10ක් සමතුලිතතාවයෙන් 10ක් 11ක් ප්‍රමාණයක් සමතුලිතතාවයෙන් එනවා. ඊළඟට මේ ප්‍රමුඛතා අනුපිළිවෙල මතක තියාගන්න. හරිද? ඊළඟට ප්‍රධානයක් දෙන්න ඕගනික් වල. ඉතින් මේ ඕගනික් වලින් MCQ 10ක් විතර ඕගනික් වල වැඩි ප්‍රමාණයක් එනවා. ඊළඟට අවධානය දෙන්න ඕනේ ඕගනික් වල. මේ ඕගනික් කෙමිස්ට්‍රි වලින් සාමාන්‍යයෙන් 9 ඉඳන් 11 දක්වා ප්‍රමාණයක් එනවා. 10ක් වගේ සාමාන්‍ය. වගන්ති වලට ABCD වල මුල් 10ක් 10ක් විතර එනවා. දැන් ඉනෝගනික් අහන ප්‍රමාණය වෙනදට සාපේක්ෂව අඩු වෙලා. ඕගනික් දැන් ඕගනික් ටිකයි සමතුලිතතාවයෙන් MCQ වල 20ක් විතර වෙනවා. 20ක් විතර තියෙනවා. හරිද? උඩ ඒ දෙක තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. හැබැයි අර පොඩි කොටස් ඒවා නැති කරගන්නත් බෑ. හරිද? එතකොට ඕගනික් වල අපි ඊයේ ඉස්සෙල්ලායිදී කතා කරා නාමකරණ ඉනෝගනික් හරි ඕගනික් හරි අහන්න. ගොඩක් වෙලාවට ඕගනික් IUPAC නාමකරණය තමයි අහන්නේ. ඊයේ සෙමිනාර් එකේ මම මතක් කරා. ඊළඟට
ප්‍රතික්‍රියා සම්බන්ධ කරුණු වලින් අහනවා. මේකෙන් මම MCQ points ටික වෙනම හදලා තියෙනවා ඔබට කරනවා. ඒක විතර. ටික දාන්න. ප්‍රතික්‍රියා සම්බන්ධ කරුණු. මේ ප්‍රතික්‍රියා සම්බන්ධ කරුණු වල අපි ඉංග්‍රීසි ගොඩාක් ફોකස් කරේ ඒවට. බීනාට සම්බන්ධයි. ඊළඟට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සම්බන්ධ උක්තිවාහන සෙට් එක. ඒවෙන් තමයි ඔය දෙන්නගේ නිතරම වගේ අහනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන නොකරන අය කවුද? ප්‍රොඩක්ට් කරන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිජනය වෙනවා. ආයේ කාබොක්සිලික් අම්ල, ඇමයිඩ්, එස්ටර්, ඒමයිඩ් කොම්ප්‍රතික්‍රියා කරනවා. හැබැයි සෝඩියම් බෝරෝන හයිඩ්‍රයිඩ් එක සෝඩියම් බෝරෝන හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන විතරයි. අපි ඒකෙත් කතා කරා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරද්දී නිර්ජලීය මාධ්‍ය ගන්න ඕනේ. ඇයි ඒ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් වැඩි හින්දා නිර්ජල තත්ත්වය ජලයත් එක්ක තීව්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒකයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඊතර දාන්න. පස්සේ දෙවෙනි පියවර විතරයි ජලය දාන්නේ. සෝඩියම් බෝරෝන හයිඩ්‍රයිඩ් තමයි වඩාම සුදුසු ඇල්ඩිහයිඩ් කීටෝන. නම ඔය වගේ දේවල් තමයි ගොඩක් අන්තිම දවස්වල ફોකස් කරන්න ඕනේ. හරිද? දැන් මේ දෙන්න සම්බන්ධ කරුණු ඊට පස්සේ සංගණනය ඔය තැන් ටික ප්‍රතික්‍රියාවල මේවා වෙනම දාන්නවා මේ ටෙක්ස්ට් එක. ඊළඟට හඳුනා ගැනීම පරීක්ෂණ. හඳුනා ගැනීම පරීක්ෂණ කියන්නේ කෙතන ගැන්නේ? ප්‍රතිකාරකයේ භාවිතයෙන් අවිලතාවය භාවිතයෙන් වෙන් කරගන්නේ කවුද? NaNO2HCl දාලා ප්‍රාථමික ද්විතීයික සුද්ධීකරණය වෙන් කර ගැනීම ආය සිල්ල නයිට්‍රේට් එක සුදු පාට අවක්ෂේපයක් කියන දෙන නිරීක්ෂණය. ඊට පස්සේ ටොලරන්ස් ප්‍රතිකාරකයේ මගින් සුදු පාට අවක්ෂේප ඇති වෙන අග්‍රස්ත හයිඩ්‍රජන්ලා ඊට ටොලරන්ස් ප්‍රතිකාරකයේත් එක්ක ඔක්සිකරණ ප්‍රතික්‍රියා කරලා ඇල්ඩිහයිඩ් වෙන් කරගන්න එක පැහැදිලිද? අනේ හඳුනා ගැනීම පරීක්ෂණ. ඊළඟට මෙතන වැදගත්ම යාන්ත්‍රණ කරපු ඔක්කොම බලා ගන්න. යාන්ත්‍ර 37ක් දීලා ඇති. එතනකට අරන් ඇති ඔක්කොම ටික ඒ යාන්ත්‍රණ වල ප්‍රධානව බලා ගන්න. බෙන්සීන්ට කවුරු කෙනෙක් බැඳුණු විට බෙන්සීන්ට කාණ්ඩයක් බැඳී යටි විට කාණ්ඩයක් බැඳුණු විට දෙවනි කාණ්ඩය දැනීමට අදාළ දෙවනියා දැනීමට අදාළ සම්ප්‍රයුක්ත විවරණ අන ඒක හොඳට බලන්න. ඒක හොඳට බලන්න. යාන්ත්‍ර ඔක්කොම බලන්න ටිකක් වැඩි අවධානයක් දෙන්න. හරි. මේ පාරත් අපි ඔක්කොට ඔය වගේම ගස් කරමු එක හරියට. හරිද? යවුස් දේරලගේ. ඊළඟට එතන මේවට අදාළව ඔයාලා වෙන් කරලා තියන්න බලා ගන්න ඕන මොනවද කියලා නෝට්ස් ටික. ඕගනික් වල කැටගරිස් වලට කඩලා තියන්න. මේ දවස්වල පොත් ටික හදන්න. ඒ විදිහට බලන්න ඕනේ විදිහට. හරිනේ? මොනවද ඒ ටික පිළිවෙලට තියෙනවා. මතක නැත්නම් මේ. ඒක ඔය මේ ටික මම බලලා යන්න ඕනේ කියලා වෙන් කරලා හදලා තියාගන්න. ඊළඟට ಗುಣ විචාරණ පැත්ත කතා කරලා ඕගනික් වල කාබෝ කැටායන ස්ථායතා එක කරගෙන අරගෙන ලවාංක තාපාංක විචාරණ එක කරගෙන අරගෙන ජල ලායනතාව එක කරගෙන අරගෙන යති අරිමන වගන්ති සෙමිනාර් ගත්ත දවසේ මේ ඔක්කොම ටික මම ફોකස් කරා මේ ಗುಣ විචාරණ දායකතා කතා කරා හරිද ඊළඟට ආවනික බාස්ප කරනවා ප්‍රථම මෙන්න මේ ಗುಣ පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට අහන්නේ MCQ දෙකක් විතර පැහැදිලි මේ ආවනික බාස්ප කරන දාන්නේ ඊට වඩා සාන්තිම අමාරුයි හරිද ඊයේ කතා කරපු ප්‍රශ්න වලින් තේරෙන්නේ නැති ප්‍රතික්‍රියා සම්බන්ධ ගොඩක් එහෙනම් මෙන්න මේ පැති ටික තමයි ඕගනික් වල ලකුණු එතකොට මේ ටිකට
9ත් 11ත් අතර ප්‍රමාණය සාමාන්‍යයෙන් බිඳු 10ක් විතරම යොමු වෙනවා. ඊළඟට කර්මාන්ත පරිසරයේ MCQ 5ක් 6ක් විතර එනවා. සාමාන්‍ය 5ක් වගේ එනවා. හරි. උදේ මේ කර්මාන්තවල MCQ ගත්තොත් ඔය රිසෝස් බුක් එකේ සියුම්ම තැන් වලින් තමයි අහන්නේ. හරිද? රිසෝස් බුක් එකේ තියෙන සියුම්ම තැන් තමයි අහන්නේ අහපු නැති. යවුදේ ආපු පරණය බැලුවත් තේරෙනවා එන අහුමුණු වලින් තමයි ඔබ අහන්නේ. එතකොට මේකෙදි ඒකට මමත් ඔයගොල්ලන්ට කොහේ අහුමුණු ටික කවර් වෙන්න දෙන්නම්. හරිද? අපේ දේවල් අන්තිමට දුන්නු ටියුට් එකේ ඔක්කොම ටික කර්මාන්ත පරිසරයේ පොයින්ට්ස් ඇති ඔක්කොම ටික කවර් වෙනවා. හරි මේකට මම වොයිස් ක්ලිප් සෙට් එකක් හදලා තියෙනවා මුලින් මේ වොයිස් ක්ලිප්ස් ටික අහලා කර්මාන්ත පරිසරේ මෙයා මේක කියන්න බෑ මේ කියලා ඉන්නේ ඔක්කොම ටික මතක් කරගන්න MCQ එකට ඔක්කොම ඕනේ හරිද ලබ ලේසි නෑ ලබන පහ හරි අතාරින්න බෑ හරිද તો දැන් මෙතන ලබන පහක් හයක් කියන්නේ 10 එකක් එනවා MCQ හරිද මෙතන මේ ටිකම කරගත්තොත් ලබන 25ක් විතර MCQ 25ක් මේ කොටස් තුනක්. එතකොට මේකට මේ වොයිස් ක්ලිප්ස් ටික අහලා මේ ස්පෙෂල් පොයින්ට්ස් ටික උඩට බලන්න යන්න. ඒ රිසෝස් එකේ ඉන්නේ පොයින්ට්ස් වලින් පිටුම් දෙන්නේ. හැබැයි අහමුණු වලින් අහන්නේ. ඒ උදාහරණයක් ඒ පාර එන්න පුළුවන් මේ විදිහට. ඇමෝනියා නිෂ්පාදනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිදු නොවේ. හරිද වැරදිද? වැරදි. ඇයි? ඇමෝනියා හදාගන්න හයිඩ්‍රජන් ඕනේ. हाइड्रोजन वायु ආදාගන්න ක්‍රම දෙකයි SMR ක්‍රමය ස්ටීම් මීතේන් රිෆෝමින් මීතේන් කුමාලයත් එක්ක ප්‍රතික්‍රියාවෙන් කාබන් මොනොක්සයිඩ් හයිඩ්‍රජන් වෙනවා ඒ කාබන් මොනොක්සයිඩ් නැවත කුමාලයක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් පිට වෙනවා සෝරි කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා දැන් ගිය පාර ආවේ ඩව් කෝෂයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවීම වෙන්නේ කුණුගත් ආපියෝජනයෙන් පවණක් කියන එක ඒක වැරදි ඒ විද්‍යුරගානික කෝෂයේ ඉහළ උෂ්ණත්ව පවත්වා ගන්න ඉන්ධන දහනයේ CO2 පිට වෙනවා. ඔන්න ඔය වගේ දේවල් අහනවනේ. යකඩවල යකඩ නිස්සාරණයේ උෂ්ණත්ව. අර TiCl4 වායුව විදිහට අරගෙන ද්‍රව කරලා ගන්න කතාව. ඊට පස්සේ ඩීසල් සම්බන්ධ පුනර්ජනනීය බල ශක්ති සම්බන්ධ ඒවා. විශේෂයෙන් සගන්ධ තෙල් සම්බන්ධ එන්න පුළුවන්. සගන්ධ තෙල් සම්බන්ධ ගොඩක් වෙලාට එන්න පුළුවන් මේ පාරෙන් තියෙනවා. ඒක රචනායකට ගොඩක් කරලා තියෙනවා මේ පාර. සගන්ධ තෙල් යකඩ දෙක. පැහැදිලිද? එහෙනම් ඒ ටිකට කරපු ටික බලගත්තාම ඇති. එමයි. ෆිසික්ස් ඉවර වෙලා දවසෙන් ඔය ටික මතක් කරගන්න ඕනේ නම් තමන්ගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මම. මේ විදිහටයි කරන්නේ. හරිද? ටයිම් මැනේජ්මන්ට් එකක් වැදගත්. ඔක්කොම ටික බලන් යන්න ඕනේ. මතක් කරගෙන යන්න ඕනේ. පුළුවන් නම් මේ සතියේ දවසක් තරගෙන බලන්න දවසෙන් මේ ඔක්කොම මතක් කරගන්න පුළුවන්ද කියලා. ඒ නම් රැයට සමගිය අරගෙන එක දිගට වැඩ කළා බලන්න දවසෙන් මතක් කරගන්න try එකක් දෙන්න. ඊළඟට විද්‍යුත් රසායනික. මේ විද්‍යුත් රසායනික MCQ 3ක් වගේ තමයි එන්නේ. ඒක නම් අපි ඔක්කොම ඉන්නේ ගත්තා විද්‍යුත් රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේද කෝෂ සම්බන්ධ ප්‍රතික්‍රියාවලට අදාළව නේද ඊට කෝෂ අංකණය බලා ගන්න ඕනේ ඕකේ හරිනේ මේකේ එන්න පුළුවන් පැති විශේෂයෙන් පන්නායකතාවයෙන් සම්බන්ධ කරුණු පන්නයනතාවයේ සම්බන්ධ කරුණු පන්නයනතාවයේ එයාට ප්‍රතිරෝධය එතකොට ද්‍රාවණ වල විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණ වලට අදාළ පන්නයනතාවය ලෝහ වලට අදාළ පන්නයනතාවය කැටායන අනායන වල අයන සංචරණ වේග සම්බන්ධ කරුණු හරිනේ ඒ පන්නයනතාවයේ සම්බන්ධ ගත ફોකස් කරනකොට ඊළඟ විද්‍යුත් රසායනික කෝෂ සම්බන්ධ කරුණු මේකෙදි කෝෂ අංකණය IUPAC නාමකරණය කෝෂවල විද්‍යුත් ගාමක බලය මොකක්ද
මේ කෝෂ අංකණයේ විශේෂයෙන්ම ලෝහාද්‍රාව්‍ය ලවණ වලට අදාළව ඊළඟට විද්‍යුත් විච්ඡේදනයයි තරඩේ තමයි සම්බන්ධ කරලා ගැටලු. තරඩේ නියෝනින් ගන්න අපි ඉතින් ඔය ටික මතක් කරලා දෙන්නේ. හරි මේ ගානකුත් හදුවා. ඒකේ ප්‍රස්තාරයක් ගත්ත විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රස්තාරයක් කතා කරා. කැතෝඩේ ස්කන්ධේ වෙනස් වෙන විදිය ප්‍රස්තාර. අනේ ඒ වගේම අහලා නෑ. මේ ප්‍රස්තාර පැත්තට ගොඩක් එන්න පුළුවන් මේ පාඩ. ඒකෙන් ප්‍රස්තාර. කිව් සමානයි අයිඩීඩ ආරෝපණ ප්‍රමාණය සමානුපාතික වෙනවා ධාරාවත් එක්ක ඒ වගේ සම්බන්ධ. ඊළඟට චාලක රසායනය 3ක් 4ක් වගේ තමයි එතනින් එන්නේ. ඒතර මේ චාලක රසායනයට අදාළව බහුපියවර ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ ඇසුරෙන් බහුපියවර ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ ඇසුරෙන් ගොඩක් වෙලාවට ඊට පස්සේ මේ ශීඝ්‍රතා නියමයට සම්බන්ධ කරලා ගැටලු ශීඝ්‍රතා නියමය ආර්ට සම්බන්ධව PV සමාන nRT දාලා ඒ ඇසුරෙන් සාන්ද්‍රණ වෙනුවට පීඩන යොදාගෙන පීඩන වෙනස් වීම භාගයන් සම්බන්ධ ගැටලු ඊළඟට මේකේ ප්‍රස්තාර ටික ප්‍රස්තාර ඉතින් අර්ධායු කාල සම්බන්ධ පැත්ත ශීඝ්‍රතාවය සම්බන්ධව සාන්ද්‍රණයේ සමග ප්‍රස්තාර ඔය ටික තමයි හරිද? දොර චාලක රසායනයේ විද්‍යුත් රසායනයේ 3 4 වගේ එකකින් ප්‍රශ්න යොමු වෙනවා. හරි? ඊළඟට ඉනෝගනික් වලින් සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙන 4ක් විතර 3ක් 4ක් වගේ තමයි එන්නේ. මේකට ಗುಣ විචලන පැත්තෙන් මේ ಗುಣ විචලන ප්‍රධානම D ගොනුවට අදාළ D ගොනුවේ ಗುಣ විචලන පැත්ත හරිද? ඒ කියන්නේ D ගොනුවට අදාළ කට්ටියගේ විද්‍යුත් ඍණතා S ගොනුවත් එක්ක සංසන්දන කරුණු අරයන් විචලන ද්‍රවාංක තාපාංක විචලන ප්‍රස්ථාරය අර එම් අකුරේ හැඩයට තියෙන හරිනේ ওই විදිහට ಗುಣ විචලන පැත්ත ඊළඟට ඉතින් P ගොනුවේ S ගොනුවේ ඒවා තමයි ඒවා ඉතින් හැම තැනින්ම අහනවා හරිද කැටායන විශ්ලේෂණ අනායන විශ්ලේෂණ ඔය හැම පැත්තෙම ඒන පැති කියන්න බෑ ඔය හැම පැත්තෙම අහනවා උමුළු වලින් හරිද ඔය ටිකෙන් උසිකු 30ක් 32ක් විතර කවර් ඔතනින් ඊළඟට ශක්ති විද්‍යාවෙන් MCQ 3ක් 4ක් වගේ එනවා මේකේ Q සමානයි MST ට දාලා පද්ධතිය ඇසුරෙන් ගණන්
mc delta theta ඊළඟට තාප රසායනික චක්‍ර වලින් හදන ගණන් ඒක අපි හදපු ගණන් ටික බලන් ගියාම ඇති ඊළඟට පුතේ ගණනය තුනක් විතර තමයි එන්නේ මේකෙදී ගණනයට අදාළව ඔය රෙඩොක්ස් ගැටලු අනුමාපන සම්බන්ධ ඒකෙදී ඔය ඔක්සිකරණ දෙකක් වෙන ඔක්සිහරණ දෙකක් එක්ක ඔක්සිහරණ එකක් මතකයි නේද FeI2 එක KMnO4 එක ගත්තොතින් එහෙම ඔය වගේ අපි සෙට් එකක් අරන් ඇති අනුමාපන වල ටිකක් අමාරු පැති මෙතන ඔක්සිකරණ දෙකක් වෙනවා මෙතන ඉන්නේ Fe ධන දෙකයි I මයිනස් උයි Fe ධන දෙක Fe ධන තුන වෙනවා අප මේකට වෙනම MCQ ටියුට් එකක් දීලා ඇති ගණනේ ඔක්කොම පැති මතක් වෙන්න අනුමාපන එක වර්ගයකින් දෙක දෙක ගානේ වගේ මතක් වෙන්න දීලා ඇති කාබනේට් අනුමාපන බයිකාබනේට් අනුමාපන මේ දෙකේ මිශ්‍රණ වලට පැහැදිලිද අනේ ටියුට් එක බලාගත්තා නම් හරි MCQ ටියුට්ස් දෙකක් දීලා ඇති මේ ටික ඒ පැත්තට එක Fe ධන දෙක ධන තුන වෙනවා I මයිනස් I2 වෙනවා ඔක්සිකරණ දෙකයි ඔක්සිහරණ එකයි මෙතන ඉන්නේ MnO4 මයිනස් Mn ධන දෙක වෙනවා ඔය වගේ ඒවා ගත්තා ඊට පස්සේ මේකේ කාබනේට් බයිකාබනේට් අනුමාපන අම්ල භස්ම අනුමාපන අයඩොමිතික අනුමාපන රෙඩොක්ස් අනුමාපන ඔගේ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් අහන ප්‍රශ්නත් වෙනම දීලා ඇති හරිද බියුරෙට්ටුව කොහොමද තියාගන්නේ පිපෙට් එකට බියුරෙට් එක ෆිල් කරගනිද්දි මොනවද අනුගමනය කරන්න ඕනේ ඒක පිරිසිදු කරන ආකාරය අනේ වගේ පරීක්ෂණාත්මක කරුණු අහන්නත් පුළුවන් අනුමාපන වර්ග ටික කාබනේට් බයිකාබනේට් අම්ල භස්ම අනුමාපන අයඩොමිතික මේක නම් අනිවාර්යෙන් එනවා මේකත් එක මේක ඊට පස්සේ සංයුතිය නීරණය කරන්න සංයුති නීරණය කරන්න එතකොට සංශුද්ධතාවයන් අහන ගණන් අහන පුළුවන් අදත් අපි හදුවා
NaOH වල සංශුද්ධතාවයන් ප්‍රතිශත හොයන ගණන්. ඊට පස්සේ ppm අගයන් සම්බන්ධ ගණන්. ඔය ඔක්කොම වර්ග කරලා දීලා ඇති ටියුට් එකකට. ටියුට්ස් තුනක් දීලා ඇති. ගණන් වර්ග ගණනේ ඒකෙදී සාන්ද්‍රණ ගණන් වර්ග සෙට් එක එකට දීලා ඇති. ppm වලට එන්න පුළුවන් විදි ටික එකට දීලා ඇති. අනේ ඒවා. ඊළඟට ප්‍රතික්‍රියා සම්බන්ධව ගණනය භාවිතා කරලා ප්‍රතික්‍රියා සම්බන්ධව සීමාකාරී සාධක මොනවද? සීමාකාරී ප්‍රතික්‍රියකයේ කවුද? එතකොට අවසාන ඵලවල සාන්ද්‍රණ ඔය වගේ දේවල් අහන්න පුළුවන්. මේවා ටිකක් බලා ගන්න. මේවා මතක් කරන් යන්න ඕනේ මේ හැම වර්ගයක්. ඊළඟට බන්ධන වලින් දෙකක් තුනක් අහනවා. ඊට වැඩි වෙන තුනක් හතරක් වෙන්න පුළුවන්. දෙකක් තුනක් වගේ තමයි සාමාන්‍යයෙන් අහන්නේ. මෙතන ව්‍යුහය හා බන්ධන වලින් දෙකක් තුනක් නෙමෙයි තුනක් හතරක් විතර අහනවා. තුනක් විතර අහනවා සාමාන්‍යයෙන්. තුනක් තමයි ගොඩක් වෙලාට අහන්නේ. එතකොට මේකේදී පුතේ ව්‍යුහය බන්ධන වල ಗುಣ විචලන පැත්තෙන් තමයි අහන්නේ. ಗುಣ විචලන විදියට ඒවයි ගොඩක් බලා ගන්න. ද්‍රවණශීලීතාවය ඒ ඇසුරෙන් ගන්න අයනික ලක්ෂණ සහ සංයුජ ලක්ෂණ ප්‍රබලතා විචලන විද්‍යුත් ඍණතා විචලන බන්ධන දිග බන්ධන ශක්ති විචලන බන්ධන කෝණ විචලන සම්බන්ධ ඔය ටික ගොඩක් බලන්න. ඊළඟට ලුයිස් සිව්ව සම්බන්ධව කතා කරන සෙට් එක ලුයිස් සිව්ව හැඩ ජ්‍යාමිති ඔක්සිකරණාංක සංනිජතාවය මුහුම් කරන අවස්ථා බන්ධන සෑදීමට හේතු වන කාක්ෂික ඔය පැත්ත. ඊට පස්සේ ප්‍රාථමික අන්තර්ක්‍රියා ද්විතීයික අන්තර්ක්‍රියා. මේ ද්විතීයික අන්තර්ක්‍රියාවල අපේ MCQ පොයින්ට්ස් ටික බලා ගන්න නැවත. මේකේ ඔයාලට MCQ ඊයේ දැම්ම ෆුල් පේපර් එකක් බන්ධන වලින් විතරක්. ඒක ඔයාලට මේ කරුණු ඔක්කොම කවර් වෙන්න එක හදලා තියෙන්නේ. ඒකේ ඔයාලට තියරි බැරි ඒවට තියරි බලන්න. දැන් ප්‍රාථමික අන්තර්ක්‍රියා සම්බන්ධව අණුවක් ද්‍රවීයද නිර්ද්‍රවීයද තියෙන බන්ධන වර්ගයේ ද්‍රවීය සාසංජ නිර්ද්‍රවීය සාසංයුද ඒවා වෙන් කර ගැනීම අවුල් නම් ඒක බලන්න. ද්විතීයික අන්තර්ක්‍රියා තාපාංක විචලන. එතනින් අහනවා මේකෙන් තාපාංක විචලන ප්‍රශ්න. ඒවා බැරි නම් ඒ ටික මතක් කරගන්න. ඒකේ ප්‍රශ්නෙට දාලා විවරණේ බලන්න. බලලා අහන්න. ඒ ටික මතක් කරගන්න. මේ පොයින්ට්ස් ඔක්කොම කවර් වෙන්න වලට දීලා තියෙන්නේ ඔක්කොම. අවසාන වශයෙන් දීර්ඝව පූර්ණ ගැටලු ටික බලා ගන්න. අපේ අයනික ප්‍රතිශත ගණනය කරන ගණන් සෙට් එකක් දීලා තියෙනවා. අනේ ඒක පොඩ්ඩක් බලා ගන්න. ඔයිට අමතරව. ඔය ටික තමයි තියෙන්නේ දෙවෙනි පාඩමේ. ව්‍යුහ බන්ධන. තව තියෙන්නේ පළවෙනි පාඩමට අදාළ ටික මතක් කරන්න විතරයි. එතකොට මෙතන පරමාණුක ව්‍යුහයට සම්බන්ධව
MCQ දෙකක් තුනක් වගේ තමයි අහන්නේ. මේක ගිය පාර නම් විද්‍යාඥයෝ සම්බන්ධව අපි විද්‍යාඥයින් සම්බන්ධ සොයා ගැනීම 40ක් පාර ටියුට් එකේ සමරි විදියට දීලා ඇති එක තැනකට. හරි. මේ පාර ගොඩක් බලා ගන්න පරමාණුක ආකෘති සම්බන්ධ. රදර්ෆර්ඩ් බෝර් ආකෘතියට අදාළ දල රූප සටහන්. ඒ ටික මම මතක් කරන්නම් නැවත. මේ පැත්ත. පරමාණුක ආකෘති. ඊළඟට හයිඩ්‍රජන් නිමෝචන වර්ණාවලිය සම්බන්ධ MCQ පොයින්ට්ස් එක තැනකට අරන් ඇති. හයිඩ්‍රජන් නිමෝචන වර්ණාවලියෙන් හරි අයනීකරණ ශක්ති දත්ත වලින් හරි ප්‍රශ්නයක් ගොඩක් කලාට එනවා. ඔය MCQ පොයින්ට්ස් වලට කඩලා ඇති එන්න පුළුවන් පැති. ඊට පස්සේ ක්වොන්ටම් අංක වල සමීකරණ විසඳීම ආශ්‍රිත 2n ධන l සමානයි 4ට අදාළව පැවතිය හැකි මුළු ඉලෙක්ට්‍රෝන ගණන. ඔය වගේ සමීකරණයකින් ක්වොන්ටම් අංක ප්‍රශ්නයක් ආවොත්. එතකොට n එක වුණොත් n සමානයි 1 නම් වෙන්න බෑ. මොකද මෙතනින් 2යි n සමාන 1 වල තියෙන s විතරයි 1s විතරයි. s වල බිඳුව. එහෙනම් එතන තේර නේද? එකට අදාළව තියෙන්නේ 1s විතරයි. එතකොට දෙවරක් එක 2යි 2.2යි 2යි. ඒක වෙන්න බෑ. n සමානයි 2 වෙලා වෙන්න පුළුවන්ද? බෑ. පුළුවන්ද? පුළුවන්. 2s ගත්තොත් මෙතන දෙවරක් 2 4යි s බිඳුවයි එකතුව 4යි. අන්න 4 එනවා. 2p වෙන්න බෑ. 2p වුණොත් p ගේ අංක 1 මෙතන මේ සමීකරණයට දැම්මේ දෙවරක් 2 n සමානයි 2යි l වලාගේ 1යි. එතකොට 4යි 1යි 5ක් වෙනවා. එයා වෙන්න බෑ. පැහැදිලිද? එහෙනම් මෙතන 2s2 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා දැනට. පැහැදිලි? ඊට පස්සේ n සමානයි 3ට දානවා මේ විදිහට. n සමානයි 3ට දැම්මම 3s ට ගියොත් දෙවරක් 3 6යි 6ක් එනවා. එයා ගන්න බෑ. 3p ට ගියොත් දෙවරක් 3 6යි කොහොමද ඉතින් දෙවරක් 3 6 වෙච්ච ගාම දාන්න බෑ වෙන්නේ මට. හරිනේ? මෙතන එකක් එකතු වෙනවා 7යි. එයා දාන්නත් බෑ. පැහැදිලිද? එහෙනම් n සමානයි 4ට යනවා 4s. එයා දාන්නත් බෑ. මොකද 4ද මෙතනින් හරියට දාලා වැඩක් නෑ. එහෙනම් මුළු ඉලෙක්ට්‍රෝන කීයද? 2s2 උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. s වල උපරිම ඉලෙක්ට්‍රෝන 2 විතරයි. පැහැදිලිද? ඔය වගේ ක්වොන්ටම් අංක ප්‍රශ්න ඇවිල්ලාම නෑ තාම. හරි. ඊළඟට මෙතන ගුණ විචලන වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කොටස හොඳට බලා ගන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව හොඳට බලා ගන්න. ගිය පාරත් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයෙන් ඇහුවේ. ගිය පාරත් අපි මේක බලා ගන්නකෝ මෙතන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව තමයි හොඳටම. විද්‍යාඥයන්ගේ නම් මම ගිය පාර ගොඩක් බලා ගන්න කියලා ඒ ටික නැවත ඇහුවා. හරිද? ගිය පාර එතනින් ආවා. මේ පාර පරමාණුක ආකෘති තමයි ගොඩක්ම. මෙතන මේක නැවත ක්වොන්ටම් අංක. ආයවේ ඩි බ්‍රොග්ලි තරංගායාම සම්බන්ධ ඩි බ්‍රොග්ලිගේ අංශු දිත්ත ස්වභාවය. මේ ටිකත් මතක් කරගන්න හොඳට. සමීකරණය ලැම්ඩා සමානයි h බෙදීම mv දාලා ගණන් එන්න පුළුවන්. ඊළඟට ශක්ති කොණ්ඨනීකරණය සම්බන්ධ ඒකේ දාලා තියෙන සමරිය බලලා බැරි ඒවට තියරි මතක් කරගන්න. ඔය ටික තමයි MCQ වලට ඔය පොයින්ට්ස් ඔක්කොම කවර් වෙන්න මතක් කරගෙන යන්න.
ඔයාලගේ ටෙලිග්‍රෑම් නේ WhatsApp group එකක යන්න මේ පාර WhatsApp group එක මේ ඔක්කොම පොයින්ට්ස් ටික නැවත නැවත මතක් කරන ප්‍රශ්න යනවා.